අන්දර හෝර්න තැන්නෙන් ආරම්භය ජලපාරක් තමයි පල්ලෙහෙන් තියෙන්නේ. මුඩ මේ තනිකර තියෙන්නේ දීප ලෝකයක්. තනක් හරියට හොයා ගන්න නැත්තම් පොඩ්ඩක් අමාරු වෙනවා රැවෙද්දි. සෝලෝ තමයි යනවා. එන්නේ තව පොඩ්ඩයි. දෙකට කිට්ටුන්න මහිනවා. කේස් පොඩ්ඩක් කේස්. හයිප් එක රාසයි කිව්වට මෙච්චර රාසයි කියන්නේ නැහැ. අද මේ වීඩියෝ එක බලන්න කොහොමද? ආයිබෝවන් මම දැන් ඉන්නේ කළුපහන ඩබල් බ්‍රිජ් එක ගාව. මේ දැනත් එක්ක ඉතින් තාන්න පුළුවන් අද යන්නේ කොහෙද කියලා. ඔයාලා තම්නේලේ දැක නැති අද යන්නේ කොහෙද කියලා. අද වංගෙඩිගල සෝලෝ කැම්පේන් එක තමයි යන්නේ. වෙලාව නම් උදේ 10:20යි. වීඩියෝ එක මෙතනින් පටන් ගත්ත මම ගමන ආරම්භ කරාවේ මහරගම ටවුන් එකේ ඉඳන්. උදේ 5:00 විතර මම බස් එකට නැගී. දැන් තමයි මේ බස් එකෙන් බැහැලා මෙතෙන් ආවේ. දැන් උදේට කන්නත් උනේ මොකද බඩගිනි හතරම. මෙතන කඩවල් දෙකක් තියෙනවා. මම කඩේ දැන් කන්න යන්නේ මෙතන කඩින්. මෙතනින් කාලා ගමන පටන් ගන්න ට්‍රේල් එක තියෙන්නේ මෙන්න මේ පාරේ. තව මීටර් 150ක් විතර ගියාට පස්සේ තමයි ට්‍රේල් එක පටන් ගන්න තියෙන්නේ. මුලින්ම කාලෙමු. කෑම කාලා අපි කතා කරමු මොකද වෙන්නේ කියලා. කෑම එක නම් තාම රෙඩි වෙන ගමන් තියෙන්නේ. මේ පල්ලෙහෙන් ගලාගෙන යන්නේ මම නමත් හැව්වා. වේලු ඔය තමයි කියන්නේ මේකට. ඒතකොට මේකේ ආරම්භය මම දන්න තරමින් මේක ආරම්භය තමයි හෝන් තැන්න. මොකද මේ හඳුපන්තියෙන් උඩ තියෙන්නේ හෝන් වනාන්තරේ. මේ වතුර පාරම තමයි බමරකන්ද සහ ලංකායල්ල දියලි වලින් කඩාගෙන එන්නේ. මම අවුරුදු ගිය අවුරුද්දේ බමරකන්ද කැම්පින් ගන්න ආවා. ඒතකොට මේ මෙච්චරට වල තිබෙන්නේ නැහැ. හැබැයි මේ දවස් ටිකේ වැස්සත් එක්ක ශක්තිය වෙලා තියෙනවා. ඉතින් මේ පාලමේ මුඩ මේ තනිකර තියෙන්නේ දීප ලෝකයක්. ඉතින් මේ දීප ලෝකෙන් එක අන්තයකට තමයි අද යන්නේ මම. ලොකු ආසාවක් තිබ්බ තැනක්. මම ගිය පාර බමරකන්ද ආපු වෙලාවෙත් ලොකු ආසාවක් තිබ්බා මේ ඉස්සරහින් තියෙන කන්ද නගින්න ඕන කියලා. ඉතින් අද ඒක ඉෂ්ට වෙන්න යන්නේ. බලමු. දැන් කෑම කාලා වැස්සක් එන්න වගේ තමයි තියෙන්නේ. කොහොමද කමන්නේ අපි ගමන කරන ගමු. මම ඉස්සරහට යද්දී ඉතල කියන්නම් අතන ට්‍රේල් එක ගාවට ගිහිල්ලා කියන්න ඕන කොහොමද යන්න කියලා. එහෙනම් හම්බෙමු ඉස්සරහට. හරිනම් උදේට කෑවා. එතන කඩින් තමයි කෑවේ. කෑම හොඳයි. ගානක් තෝරන්නේ හොඳ ගානක් තියෙනවා. ඉතින් දැන් යන්න තමයි තියෙන්නේ. මෙතන පාලමේ මෙන්න මේ පාර තමයි යන්න ඕනේ. මේ පැත්තට ගියපුවාම ඒ කියන්නේ මේ බදුලේ ඉඳන් කොළඹ පැත්තට යන්න ඕනේ. මීටර් 150ක් වගේ තමයි පෙන්නවගෙන. 150ක් ගියාට පස්සේ ට්‍රේල් එක ස්ටාර්ට් කරන තැන තියෙනවා. මම දෙන්න කියලා කතා කරන්න. මේ දවස් ටිකේම වැස්සා කියලාත් කිව්වා. ඉතින් බලමු මොකද කියලා. දැන් මම කන වෙලාවෙත් ගෲප් කිහිපයක් ගියා මේ කැම්පින් කරන්න. ඒ නිසා ටිකක් කලින් යන්න වෙයි. මොකද නැත්තම් මම සෝලෝ කැම්පින් නිසා තනක් හරියට හොයා ගන්න නැත්තම් පොඩ්ඩක් අමාරු වෙනවා රැවෙද්දි. යම්. අර පාලමේ මේ පැත්තට ආපුවාම, ඒ කියන්නේ කොළඹ පැත්තට ආපුවාම මීටර් 150ක් තමයි එන්න තියෙන්නේ. ආපුවාම මෙන්න මෙතන උඩට පාරක් තියෙනවා, අඩි පාරක්. කලින් නම් මේ පාර මේ අර ආරණ්‍ය සේනාසනට තිබ්බ පාර තමයි කියන්නේ නම්. දැන් පොඩ්ඩක් අබලන් ගා තියෙන්නේ. බෝඩ්ඩක් වොන් නැහැ. හැබැයි ඔලුව ගන්න පුළුවන්. පාරේ දකුණු පැත්තෙන් තියෙනවා අඩි පාරක් උඩට එන්න. ඉතින් මේක තමයි පාර තියෙන. යමු ඉස්සරහට. මේක මම ෆස්ට් ටයිම් වංගෙඩිගල හයික් එක යන්නේ. මම ගොඩක් දැකගෙන වීඩියෝස් වල මේ
තනි ස්ලෝප් එකක් යන්න තියෙන උඩට. මේ කට්ටක් කන්න තියෙනවා. මේ බලන්න දැන් තියෙන පාර. තනිකර කන්දන් නැගින් තියෙන්නේ කාණ දෙයකට. දැන් මගේ බෑක්පැක් එකක් සාමාන්‍යයෙන් කිලෝ 25ක් 30ක් වගේ බරයි. ඒ බරත් අරගෙන තමයි යන්න තියෙන්නේ. සාමාන්‍යක මේ ස්ලිපර්ස් දැම්මේ නැහැ, ඩෙක් ෂූස් දැම්මේ මොකද මේ? දැන් මේ පස් මේ පාර මේ තනිකර බොරළු තියෙන්නේ. බොරළු සහ මේ පනස් කොළ තියෙන්නේ. ඉස්සනවනේ ඒ නිසා සපත් දෙක හොඳයි. තමන් මේ හෑන්ඩ් ෂොක්ස් දාගත්තා. මොකද මේ ඉස්සරහට ඉලුක් යායක් හම්බ වෙනවා. ඒකට එතනදී ඔය පෙන් කැපෙන ගත්තොත් අමාරු. මාර ලස්සනයි මේ වැස්සත් එක්ක වටේටම කොළපාර. සහ මේ බිමත් දැන් තෙත ගතියක් තියෙනවනේ. ඒක මාර ලස්සනයි. ඒක වාසිය තමයි තව මේ පාර ලිස්සන්නේ. මේ පයින්ස් කොළ පෙත් වෙලාන් තියෙන්නේ. ඒතර ලිස්සන්නේ නෑ. ගාන්න දින කන්ද. මාර ලස්සනයි. මට වෙලා තියෙනවා අතරන් කියන්නේ දැන් 12 වගේ තාම. ඒ නිසා මම වීඩියෝ එක පුළුවන් තරම් කරන්න. මහන්සි අර දැන් මහන්සි. මාසයක් විතර කොහෙද ගියේ නැහැ එක්සෑම් නිසා. ඒ නිසා හරි. අර මොටන්න තියෙන කන්දුලට පොඩි දුරක් ආවම මෙන්න මෙතනින් අපිට වතුර පාරක් හම්බ වෙනවා. මේ ගහත් එක්ක මෙතනින් වතුර බොන්න ගන්න පුළුවන්. තව උඩ දණක් තියෙනවා. මම කෝකට තියලා මෙතනින් වතුර පුර ගන්නවා. මොකද උඩ කොහොමද දන්නේ නැහැ. උඩ වැස්සත් එක්ක මේ වතුර ගොඩක් යනවා මෙතන. මෙතන මාර ලස්සනයි. මේ ගහත් අර හරි අමුතුයි. මේ දුර පාරක් යනවා. මේ පැත්ත මාර ලස්සනයි. අර පයින්ස් කැලේ මැද්දේ වතුර පාරයි මාර ලස්සනයි. මට හිතන වෙලාවක් තියෙනවා යන්න මීට. මේ පරිසරයේ සුන්දරත්වයේ විඳින්න ඉඳහාස යන්න පුළුවන් මට. මහන්සි ගොඩක් ආඩි දාලා තියෙනවා. හරි මෙතනින් වතුර බීලා ගමන් පටන් ගමු. වතුර නම් පිරිසිදුයි ගොඩක්. මේ සියවුලක් නැහැ, සීතලයි මේක. මම මේක වතුර බොන්න ගන්න නැහැ. මොකද මම බොන්න වතුරක් ගෙනාවේ නෙමෙයි. මේක මම අපස උයන්න තමයි පාවිච්චි කරන්න ගන්න. බොන්න වතුරක් තියෙනවා කොහොමද ඒක ප්‍රශ්නේ නෑ. වතුර පිරිසිදුයි ගොඩක්. ඔලක් නෑ. හරි. අපි නම් ඉස්සරහ යනවා ගමන. මාර ලස්සනයි මේ ගස් තියෙන හැඩෙත් එක්ක බලන්න. මේ අතු පිටලා තියෙන දේ මාර ලස්සනයි. අර කට්ටියක් ඉන්න ඇවිල්ලා මේ යාබු අය වෙන්නද.
සෝලෝ තමයි යන්නේ. මේ අර කට්ටිය ඊයේ හවස ආපු කට්ටිය කුරුණෑකල මේ කිව්වෙත් දැන් එයාලා ඊයේ හවස 4 වගේ වුණාලු මෙතන ආරාමයේ ගාවට යද්දි. එතකොට මේ වැස්සත් ආවලු ටෙන්ට් ඔක්කොම තිබිලා. ඉතින් ඒ කට්ටියට කන්දෝඩ යන්න හම්බෙලානලු ඉඳලා තියන්නේ ආරාමේ. උදේ කියලා නැහැ කන්ද බාන්න ඉතින් මම කට්ටක් ආදින පවුදි. මට දැන් වෙලාව තියෙනවා. හැබැයි අදත් වහින කතාවක් තමයි කිව්වේ. ඒ නිසා ටිකක් ඉක්මන් කරන්න නෙවෙයි. කීවේ නම් වහින්න කලින් උඩට ගිහලා කැම්ප් ටෙන්ට් එක ගහගත්තා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. යමු. දැන් මේ ආවා වගේ 5 ගුණයක් තව යන්න තියෙනවා කියලා කිව්වේ නෑ. තව අමාරු ටික හම්බුනේත් නැහැ. කවන්න යමු. මේ අස්සම දැක්කම මම යන්නේ දෙන්න නතර වෙලා ඉන්න තිනවන්න. මේ ගස් තියෙන විදිය මාර ලස්සනයි. සිරප්පු දානවා නම් අනිවාර්යෙන් ලිස්සනවා මේ අමාරුයි නේ. තනකො බොරලේ තියෙන්නේ. යමු ඉස්සරහට. දැන් දෙන්නේ ගියා කියලා කිව්ව උඩට. තව 4 දෙනෙක් පල්ලෙහා එනකම් හිටියා මම දැක්කා. අදත් ඉගෙන කන්දේ පාළුවක් නැති වෙයි. දෙගොල්ලම උඩට ආවොත්. දැන් දවස් 3-4 කලින් වැස්ස නැහැ කියලා තමයි කියන්නේ ඉතින්. මේ ළඟදී වැස්ස පටන් ගත්තේ. මාර ලස්සනද. මේ පයින්ස් කලේ මැදි යද්දි ඒ වයිබ් එක වෙනම ආතල් එක. හරි මම මෙන්න මේ පාරෙන් තමයි උඩට ආවේ. එතන ආපුවා මෙන්න මේ හන්දිය ගාවදී පාර බෙදෙනවා තුන් පැත්තකට. එකක් මෙහෙන් අර ආපුව පාර, එකක් මේ පාර, අනිත් එක මේ පාර. ඒතර මේ අපි වංගෙඩි ගලට යන්න ඕනේ මෙන්න උඩ පාරේ. මෙතන බුදු පිළිමයක් තියෙනවා. බුදු පිළිමේ උඩ පාර. මෙන්න මෙතන තියෙනවා බෝඩ් එකක්. මොකක්ද තියෙන්නේ බලමු. හරි. අපි දැන් වංගෙඩි කියලා හයිකින් කියලා ආවට ඇත්තට මේ වංගෙඩි කියලා රෂිතයක් නෙවෙයි. මේක ඇවිල්ලා වෙලේගම සංරක්ෂිත වනාන්තරය. ඒක ඇතුලේ තමයි වංගෙඩි දෙන්නේ. පොඩක් කතා කරන්න අමාරුයි වැඩි ගන්න එපා. මහන්සි. මම කලින් හිතන් හිටියේ දැන් වෙලා තියෙන ඉඳන් හිමීර යන්න කියලා. හැබැයි අර කී කට්ටිය කීවේ වැස්ස එන්න කලින් කියලා ටෙන්ඩර් එක ගහ ගන්න කියලා. ඒ නිසා ඉක්මනින් යන්න ඕනේ. මෙතනින් උඩටම යන්න තියෙන්නේ. දැන් නම් තනිකර පයින්ස් කෙලක් තියෙන්නේ. ඉමදින් යන්න තියෙන්නේ බලන්න. වෙන මාතලක් තියෙනවා. මෙතන ලස්සනට මේ අදලා තියෙනවා. මේ බෝතල් නම් මේ අපේ කට්ටිය යක්ක පුට්ටු ගෙනපු බෝතල් අනිවාර්යෙන්. මේ පිළිමෙත් නිකන් ගන්න දෙ පිළිමයක් වගේ. ඒ කැටයම් කරලා තියෙන විදිහට. අර කොන් හඳ නිකන් මිනිස්සෙක් වගේ. ෂෝක් මෙතන කැම්පින් කරන්න පුළුවන්. ඊයේ අර කුරුණෑගල සෙට් එක කැම්පින් කරලා තියෙන මෙතන. නම් යන්නේ. හරි බෞද්ධ එකක් බීලා අයමත් කමන පටන් ගමු.
හරි යනුනේ මේ පොඩ්ඩක් නතර වුණා මහන්සර ඉන්න. මේ අර මුදුලිමෙන් ගාවෙන් උඩට මේ ඇත්තමක පාරක් කියලා නැහැ විශේෂයෙන්. අනිකර මේ පනස් කැලයක් තියෙන ඒක දිගේ කන්ද කෙලින් උඩට එන්න තමයි තියෙන්නේ. මේ ඔය තනින් තමයි කැම්පින් කන්දක් තියෙනවා. අඳුරක් කැටිගෙන එනවා පොඩ පොඩ. වන්න මේ වැස්සක් කියන්නේ මාරි. නිසා යන්නෝනේ. ඉක්මනින්ම මහන්සි අතර මේ බෑකේ බරත් එක්ක මේ ෂෝල්ඩර්ස් වල තමයි බර දැනෙන්නේ ගොඩක්. ඒකට පොඩ්ඩක් අමාරුයි. කවන්නේ සැරම. මේ වීඩියෝ නම් කරන්න පුළුවන් හැමතැනම මම කියන්නේ මාර ලස්සනයි මෙතන. මාර ලස්සන තැනක්. නිදහස්. මාර රණින් ආපින්දා මාර ඒ අර කුරුල්ලෝගේ සද්දෙයි ඔක්කොම නිදහසෙම අහන්න පුළුවන්. ඒක කියවන්නේ. දැන් මේ පයින්ස් කැලේ නැත්තම් කිව්වොත් මේ අඩි පාරක් වගන්න අමාරුයි. අර ගස් මාස්කල් දිනවා තනින් තන. ඒ හැරෙන පාරක් වගන්න අමාරුයි. කාන්තින මන්තම දේ තමයි. මේ කන්දේ මේ නරක දිනවනේ. මේ නරක එකක් තියෙන්නේ. නරක දිගේ කන්ද කෙලින් යන්න කොට. ඒකට තමයි පාර. කියන්නේ කොහෙන් ගත්තර කන්ද මුහුද යන්න පුළුවන් ඉන්නේ පාරේ. මේ පයින්ස් කැලේ මැද්දෙන් අඩි පාරක් පේන්නේ නැහැ. යමු. තවන්න දිනවා. ලස්සන යෝගි පාට. අදත් ඔන්න යාළු දෙනෙක් හම්බුණා යන්න. ඉදෙනත් කොළඹ කියලා කිව්වේ. ඉන්න ඉස්සරහ. දැන් ඉදෙනත් එක්ක ඉදෙන පාර දන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඉදෙනත් එක්ක යනවා. මම කලින් කිව්වා මේ හෑන්ඩ් ෂොක්ස් දාගත්ත එක වාසි වෙයි. මේ දැන් මේ ටික තනිකර ඉදුක් තියෙන්නේ. ඒතර අතේ එහෙම කැපුණොත් එහෙම දාඩියත් එක්ක කසනවා. දැන් ඉතින් අවුලක් නැහැ. මේක තියෙනවා. යම්. ආනිසයි. මේ දෙන්න දර්ශනේ බලන්න කොහොමද කියලා. කොහොමද ලස්සන. අර වෙන්නේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය. අර හරියටින් අර මගේ ඇඟිල්ල තියෙන හරියම පේන්නේ මේ කළු පහන හන්දිය. වන්න ලස්සනයි. යමු. පොඩි රෙස්ටක් ගත්තා. එතන ඇවිල්ලා තව යාළු වෙනෙකුත් ඉන්නවා. ඔයාලට පේනවද දැන් ඉස්සරහින් මේ පයින්ස් කැලේ එක අන්තයක බලන්න අතන තියෙනවා මීදුම. ඒ කියන්නේ දැන් පොඩ්ඩ මීදුම ගහනවා. ගමන පොඩ්ඩක් හાર્ඩ් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් ගියොත් උන දැන් දැනටමතර අර ගහලා තියෙන මීදුම බලන්න මේ ඉස්සරහා පේන්නේ නැහැ පාර. ඒ නිසා උඩට යද්දී පොඩි රිස්ක් එකක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනින් යන්න වෙයි. දිගට මේ 50 කිලෝමීටර් යන්න තියෙනවා බලන්න. මාර ලස්සනයි කිය. ඊළඟට මේ ක්ලයිමේට් එකත් එක්ක මාර ලස්සනයි කියන්නේ. අමුතු අර අඳුරු ගතියක් තියෙනවා, ගුප්ත ගතියක් එක්ක පාර තියෙන හැටි. මීදුම කොහොමද? අපි යමු ඉස්සරහට. මම කලින් කිව්වත් වගේ දැන් අර වැස්සට මේ පයින්ස් කොළ ලෙංගිලා තියෙන්නේ. ඒ නිසා ලිස්සන්නේ නැහැ. ඒතර පොඩක් පරිස්සමෙන් යන්න මොන දේ වුණත්.
දැන් සෝලෝ එක කෙලින්ම සෝලෝ එක අයින් කරලා තියෙන්නේ. කැමරාවෙන් පේන එක දැන් නෑ ඇත්තම එහාට පේන එක දැක්කොත් එන්නේ ගාලි තානපෙකි අඩි 10ක්වත් පේන්නේ නැහැ ඊට. දුර. බලන්න. යන පාර ලාවට තියෙන්නේ පේන්න. දැන් වෙලාව දෙකට කිට්ටු වෙන්නේ. ලොකු හාස් වෙලාවකුත් හාස්වරක් නෑ තාම. ඒත් මීදුම තියෙනවා. දැන් මීදුම ගහනවා කියන්නේ අද වැස්ස නැත්තම් හවසට ක්ලියර් නයිට් ස්කයි එකක් බලන්න පුළුවන් ඉන්න. එමුත් ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් ඒ ෂේප් එකේ. පොඩක් අදාන මාරි මහන්සි. බාන්නේ පාර. වෙන වයිබ් බෑග් මේක. මම කලින් පාර කබර කියලා ඇද්දිත් ඔයාලට කිව්වා මේ වයිබ් එක තමයි හයිකින් වලට සුපිරි. මම ආස වයිබ් එක. වන්න වෙලාව මම කලින් කිව්ව දෙකට කිට්ටුයි කියලා. නෑ. අතර වෙලාව 12:30යි. දාන්න නීදු. මෙන්න අර කන්ද තියෙන කෙනා හොයාගන්න අමාරු පොඩ්ඩක් නීදුමත් එක්ක. කොහොමද දැන් මේ පාර දිගේ යන්න තියෙනවා ටිකක් දුර. තව ටික දුරක් යන්න දැන් පැයක් වගේ මම දැන් තියෙන්නේ. මේ බලන්න. අපි දැන් කන්දේ අර පීක් එකක් කිට්ටුවට ඇවිත් තින්නේ. දැන් මෙතන මේ ටික නැගලා ගියායින් පස්සේ උඩ තමයි අර කඳු ගැට්ට තියෙන ඒ දිගට තමයි දැන් යන් තියෙන්නේ. ඉතින් පස්සේ ගස්සම් බෙන්නේ තනිකර තැනක් තියෙන්නේ. මේ ටික පොඩ්ඩක් අන්තිමට ගෙනියා පොඩ්ඩක් අමාරුයි. මම මේ ටික නැගලා යන්න තියෙන පඩිපේ වගේ. මේ සහ දැන් හොඳටම අමාරුයි. මාර මහන්සි. මීදුමක් තියෙනවා තනින් තන සරින් සරිනවා යනවා අවුවත් වෙනවා යනවා. සුපිරි දවසක්. හරි අපි යමු. මොකද ගිහලා වීඩියෝ ගන්න. නැවත තවත් ආයිබෝවා. ඔන්න ඉතින් වන් එඩි ගලට ආවා. දැන් මෙතන තමයි වංගෙඩි ගල කියන්නේ. මේ ගල් තලාව තියෙන තැනට. ඉතින් මෙතනින් උඩ තමයි වංගෙඩි කන්ද. ඒ පීක් එකේ තියෙන උඩ. යාළුවෝ දෙන්නෙක් ඉන්න එක්කෙනෙක් උඩ නැගලා. මෙතන දැන් නම් මුකුත් කිසිම වීව් එකක් පේන්නේ නැහැ. මීදුමෙන් තනිකර වැහිලා තියෙන්නේ. නේන වංගෙඩි ගල. තත් ආවා. හූ. කොහොමද වීව් එක? වීව් එක මුකුත් පේන්නේ නැහැ මීදුම. වා හිතන්නකෝ මේ මීදුම මුකුත් නැත්තම් කොච්චර ලස්සන දර්ශනයක් මෙතන පේනවද නැද්ද? මේ තනිකර යායම පේනවනේ. මේ ඉස්සරහින් බම්බර කන දියල්ල, ලංකාවෙල්ල, හොන්තන්න, උඩවැරි ස්ටේට් එක. අර පැත්තේ මදුරු පාර හපුතලේ තනිකර සීසිස් වීව් එකක් පේන්න තියෙනවා. මෙහෙන් පායන වෙලා කෙනේ. මීදුම නැත්තම් දිගට මේ කන්ද පේනවා. පීක් එක ගන්න. අර පැත්තෙන් ගොම්මුල්ලිය බලතොඩුව ලොකු හීනයක් කැබෑ වුණා. බලමු හිට උදේ වෙද්දිවත් මීදුම තුරන් වෙලා කියොත් හොඳයි. හූ. අන්න යාළුවනේ
මීදුම් පොඩ්ඩක් ගියා. අන්න අතනින් පේනවා ලංකා ඇල්ල. අර අතන අර අතනින් ලංකා ඇල්ල. අර තියෙන. මේක තමයි බමර කන්ද කියන්නේ. අර අතන උඩින් තියෙන්නේ මේ වැලිවංගුව. මේ පයින්ස් කැලේ අර තියෙන මේ රේඛාවක් වගේ. එතන උඩම තියෙන්නේ මේ වැලිවංගුව. ලස්සන නේ දියල්. මේ පේන්නේ මේ කළු පහන අන්දිය දඟන පාරනේ. මේ තියෙන දිගටම. මේ තියෙන අතනින් තමයි බමර කන්දියට යන්න තියෙන්නේ. අතනේ අර අඩිපාරක් තියෙනවා රහෙට මේ ලංකාවලට. ඔව්. උඩින් යන පාර තමයි යකාගේ පඩිවෙල. මෙතනින් එහා පැත්තේ අර හරිය තියෙනවා ලෝකාන්තේ. මෙතන උඩ වේරිය ස්ටේට් එක ඔය ඉස්කෝලයක් එහෙම තියෙනවා මෙහි. ආතන වැලිවංගුව තියෙන ලාවට අර පේනවා. මෙතන වෙනම සිනමැටික් ලුක් එකක් තියෙනවානේ. ආන්න වීදුම ගියා පොඩ්ඩක්. දැන් පහළ view එක පේනවා. ආන්න කොහමද? ලස්සන. අන්න අර හිඳන් තමයි අපි කරන දේවල් ලේසියට තියෙන හැම එකම පුච්චර කරලා දාලා එනවා. පුච්චලා පිච්චෙන්නේ නැහැ නේද? විනාශ කරලා යන හැම තැනම මේ වගේ. දැන් මේ පොන්පාය වගේ හැවුවත් ඒකට මේ වාලා ගෙනන ප්ලාස්ටික් දේවල් දාන්න එපා. බලන්න. ඒක පිච්චෙන්නේ අන්තිමට ඒවා දිගටම ඉතුරුනවා මෙහෙම. මෙහෙම ගියපම තමයි සාමාන්‍ය අර කඳු තහනම් ගන්න කෑමක් ගන්න දෙන්නේ. අවසර ගන්න කිය අන්තිමට. ඉඳා මේ වැඩේ ගන්න එපා. ඔයාලා අරගෙන හැමදේම ආයෙත් අරන් යන්න පල්ලෙහාට. මේවා මෙන්න අලුත් මේවා ළඟදී ඉතින් මේකත් තරම් වෙන්න පුළුවන්. පීක් එකට තව පොඩි දුරක් යන්න තියෙනවා. මෙන්න මෙහෙන් ලාවට තියෙන පීක් එක. මේක වීඩියෝ ගත්තේ
මෙන්න මෙතන තියෙන ලස්සන මහරත් මල් ගහක් මල් එහෙමත් තියෙනවා. එතන ලස්සන පාටක් තියෙන එක රතු පාරත් ඒ ආරම් බ්‍රයිට් රතු පාරක් තියෙන ලස්සනයි. අරතන ගස්ටි බාණ්ඩ පාට හැඩි මාර ලස්සනයි. අර අමුතු මේකක් තියානේ අර මේ කොච්චියන සද්දෙත් ඇහෙනවා. මේ මෙතන ලස්සන බිනර මල් පුපුරක්. අර නිකන් අර මේ නිකන් ගාඩන් එකට ගියා වගේනේ. අමුතු ලස්සනක් තියෙන එක. බිනර මල් පුපුරක්. බිනර? ආනේ අර වනේ. ඕක බෝ පිටියා කියන්නේ. මේ මෙතනත් ලස්සන මල් එකක් තියෙනවා. මේ බෝවිතිය මේ පාට නෙමෙයි. ওই පාට තමයි නේ. බිනර මල් පාට නෙමෙයි. අනේ මේක බෝ පිටියා නෙවෙයි නේද? මේක බිනර මල්. මේක නම දන්නේ නැහැ. බිනරක් දන්නේ නැහැ. බිනරනේ. ලස්සනයි පාට. මේක නිකන් මේක අර පිනි බින්දි පිනි වැටලා වගේ අපි පින්නේ නිකන් අර බූල් එකක් තියෙන්නේ. හම්මෝ. මහසිනේ. පොද ගන්න. තා පොඩ්ඩක් තියෙන්නේ පීක් එකට පේන්නේ පීක් එක. පීක යකට මැවිත් ඉන්නේ. තා පොඩි වෙලින් අඩි 10 15ක් යන් තියෙනවා. මම හිතන්නේ පාට කොහොමද කියලා. Kamu apa? Itu apa? Unna bangkiri kande muntun apa? Ha, kamu. Subiri. Ini nak kedah mana? Ha. Satu lagi yang ada. Betul ini mah udah kalau itu sudah kerana. කොහොම සතුට කියන්නෝ පිට මාවනේ කුමාරි ඔයා හින්දේ එන්න තව පොඩ්ඩයි අම්මා අයි එන්න පොඩ්ඩක් මේක බලන්නකෝ පල්ලෙහා අපි හිටිය යන්න අතනනේ හරි අපි හිටිය අතන අපි හිටපු දැන් මේ දුරක් කාලේ මහන්සියට පැතිරලා තියෙනවා හරිත ගන්න එච්චර ලොකුවට නේ. ඒ අර උදේ අර ගල බලන්න ඒ ටික තියෙනවා. මා ඊට පස්සේ 9 10 වෙනකොට ඉන්න බෑ හරිත ගන්න. වෙනවනේ. විච් වෙනවා. පොඩි කේසයක් ආවා මේ වැස්සක් කිරන වගේ වැස්සද පින්න දන්නේ නැහැ කොහොමද කියලා. අපි ගිහින් දැන් ටෙන්ට් එක ගහ ගන්නවා. ටෙන්ට් එක ගහකට කියලා ඉන්නේ අවුලක් නැහැ වැස්සත්. ඉන්න ඒක කරගමු ඉස්සරහ ගිහලා. මෙන්න මෙතන පල්ලෙහා පොට් එකක් තියෙනවා. කැම්පින් කරන්න ඉතින් යමු. මෙතන ගොඩක් අය වීඩියෝස් ගන්න ලැබිදෙන් යන මේ පායපුවම ඔක්කොම පේනවා මේ පැත්තේ ගොම්මුල්ලිය බලතුඩු ඔක්කොම පේනවා අර පැත්තේ ලෝකාන්ත පේනවා දේතන කියලා කියන්නේ මේක තමයි ගොම්මුලි තමයි එකම නම මෙතන මේ පල්ලා කැම්පින් කරන්න තනත් නෙතෙන්න අපි අද උදේ වෙද්දිවත් සන්රයිස් එක තිබ්බොත් හොඳ වීව් එකක් බලා ගන්න පුළුවන් වෙයි. කොහොම හරි පොඩ කාලයක් තිස්සේ තිබ්බ ආශාවක් ඉෂ්ට වුණා. වැස්සක් තමයි එන්නේ ඉන්නේ නේ. ටක් ගාලා ටෙන්ට් එක අටව ගත්තා. බෑග් ටිකයි සපත්තු ඒතර දාගන්න ඕනේ. ඉතින් බහින්න තියෙන්නේ. යම් ටක් ගාලා
කේස් පොඩ්ඩක් කේස්. ආයෙත් වහින්න පටන් ගත්තා. ටෙන්ට් එක හදාගන්න බැරුව ඉන්න දැන් විනාඩි 5ක් පායන විනාඩි 5 ආයෙ වහිනවා ඉවරයක් නෑ. දැන් ආයෙ මම සෙටප් එක හදාගත්තා විතරයි ආයෙමත් වහින්න ගත්තා. අත්මෙන් තුනක්. ආදින් පායනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් කේස් රේන් කවරයක් දාන් ගියට හොඳට තෙමිලා ඉන්නේ. මේ මරු ඉතින් ට්‍රිප් එක නේ. තාම එක්කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. මෙහෙමයි මම මේ වයිබ් එක රාසයි කිව්වට මෙච්චර රාසයි කිව්වේ නෑ. අද උපරිම ආසාව ඉෂ්ට වුණා. මේ යන හැම ට්‍රිප් එකක මම කියනවා මම ආස වයිබ් මේක කියලා. අද වයිබ් එක අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකලා පොඩ්ඩක් දරුණුලා තියෙන්නේ. ඇඳුම් උතන් තියලා තියෙන්නේ. මේ උතන් තියලා තියෙන්නේ. ඇඳුම් මාරු කරගන්න නැහැ. මේ ටෙන්ට් එක සෙටප් එක හරියට දාගන්න ගමන් ඇඳුම් මාරු කරගන්න දෙයක් නැහැ. ඉන්නවා ඉතින් මෙහෙම. රාවෙද්දිවත් පායයි කියලා හිතාගෙන. ඒ ටින් වලකට ගන්නකො. හොඳයි ගම. එලාන දැන් හවස 5ක් අවුලා තියෙන්නේ. අපි තාම මේ ට්‍රිප් එකක් අස්සේ ඉන්නේ. රස්ස අඩුවක් නැහැ. අනේවන්තයි ඒක මොන විදිහේ රස්සක්ද හිතා ගන්න බෑ. එකම විදියට වහිනවා දමාන ඉවරයක් නැහැ. දැන් පැයක් එකමාරක් නෙමෙයි. එකමාරක් නෙමෙයි. පැය එකමාරක් නෙමෙයි. පැය දෙකකට කිට් වෙන දැන් වහිනවා. අඩුවක් නැහැ එනේ මොන්ද. මම මෙහෙම තියෙද්දි දන්නේ නැහැ අපිට හිටගෙන ඉන්නෙත් දන්නේ නැහැ ඒක ඉතින් ගහන දිගටම. ඒ අතපය ඉවරයි. අකුල් අන්ටයි ඊට දාන්ටයි අකුල් දෙක. අද ඉතින් වෙන්න ඔක්කොම වුණා වගේ. මඩ තමයි දෙන්න. බලමු වීඩියෝ කරන්න පුළුවන් වෙද්ද නැහැ. තත්ත්වය මෙහෙමයි දැනට. මෙතන වංගෙඩි ගලට කන්දට 360 view එකක් තියෙනවා. ඉන්න වටේටම පේන හොඳටම. ලංකාවේ තියෙන ලස්සනම hiking place එකක් මේක. කියලා ගන්න. මේක වචනෙන් කියන්න දෙන්නේ නැහැ. ඊයේ දවස් සමහරක් කිව්වොත් එහෙම ඊයේ හවස නම් ඇත්තම කිව්වොත් කියලා නැහැ. තිනුණා තෙමිල්ලක් එදුමුත් තිනුණා බෑග් තිනුණා. එන කට්ටක් අපි හවස 6 පගුණකම් අපේ ටෙන්ට් එකකට ගහලා දුන්නා. මොකද අමුතුට 6 මාස ලස්සන ටෙන්ට් එක ෂේප් එක ගහගත්තට පස්සේ තමයි කෑමක් හදාන ෂේප් එක හිටියේ. දැන් උදේවරු කිසි මිදුමක් ගියක් වන්නේ ඔක්කොම ක්ලියර් හොඳට පේනවා. අවශ්‍යදී වහින්න පුළුවන්. ඒත් කවන්නේ අපි ලස්සන වීඩියෝ එකක් දැක්කනේ. ඒ හින්දා සතුටු වුණා. පොඩ කලාවම විතරයි. මේකට තියෙන්නේ. අපි ආව ගන්න පාරේ මෙන්න පල්ලෙහා තියෙන මේ ට්‍රේල් එක දිගේ තමයි යන්න ගොඩ ආවේ.
නම් ස්ටේඩියම් එකේ මෙතන දැන් පේන view එක සූම් ගත්තොත් එහෙම ඉස්සරහින් පේන්නේ මෙන්න මේ කඳු ගැට්ට මැද්දෙන් පේන්නේ ඉදල් ගස් ඉන්න මේ මෙතනින් පේන්නේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අර අතනින් පේන්නේ බෙල්ගල ටවුන් එක මේ කන්දෙන් එහා පැත්තේ හපුතලේ ටවුන් එක ඊට පස්සේ මෙහෙම ඉදිකරම මෙහෙට එද්දි මෙන්න මෙතන උඩ තියෙනවා උඩවේරිය ස්ටේට් එක එතන උඩවේරිය ටී ස්ටේට් එක සහ ඊට එහා පැත්තෙන් ඒ ගම තියෙනවා ඊට පස්සේ මේ කන්ද දිගේ මෙහෙම ආවම මෙතනින් තියෙනවා යකාගේ ඩෙවිස් ස්ටෑකිස් කියන්නේ මේ යකාගේ පඩිවල තියෙන්නේ මෙන්න මේ ටික මේ පාර තියෙන මෙතනින් ඊට පස්සේ මේ කන්දෙන් එහා පැත්ත ඔහිය තොර ඉතින් එහා පැත්තේ තියෙන්නේ හොන්තැන්න ඊළඟට මෙතනින් පල්ලෙහාට ආවම මෙතනින් තියෙන්නේ බොමරකන් දියැල ලංකාවේ ප්‍රසම දියැල මීටර් මට මතකද 190 ගණක් වෙන්න ඕනේ අය ෂුවර් නැහැ ගාන කොහොමද කියලා ඊට පස්සේ මෙතනින් තියෙන ලංකාවෙල්ල පල්ලෙන් බොමරකන් දියැලට කිට්ටුව තියෙන අර බැංගලෝක තියෙනවා ඊට පස්සේ මෙහෙම දිගටම ආපුවාම මේ තියෙන්නේ හෝම් තැන්නේ මායිම ඊට පස්සේ අන්න අතනින් තියෙන්නේ මේ කඳු දෙක මැද්දෙන් තියෙන ගල් තලාවක් තියෙන්නේ ඒ තමයි ලෝකාන්තය එතන තමයි view point එක තියෙන්නේ ඊට පස්සේ මෙහෙම දිගටම ආපුවා මෙන්න මේ කඳු දෙක මේකට කියනවා දතනගල කියලා කියනවා හැබැයි තව සමහරක් අය කියනවා ගොම්මෝලිය සහ බලතුඩුව කියලා ඒතර මේ තියෙන්නේ ගොම්මෝලිය ඊට එහා පැත්තෙන් තියෙන්නේ බලතුඩුව මේ ට්‍රේල් එක දිගටම ගිහිල්ලා ඒ කන්ද බලන්න පුළුවන් ඊට පස්සේ මෙහෙට ආපුවාම මෙන්න මේ කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ හාවගල ආදරකන්ද නන් පීරියල් ඒ කඳු තියෙන මේ කන්දෙන් එහා පැත්තේ ඊට පස්සේ මෙහෙම කෙලිම ආපුවාම මෙතනින් පේනවා මෙන්න මේ හරිය තියෙනවා සමුණල වැව ජලාශය ඩෑම් එක මට අඳුන ගන්න බෑ තියෙනවා කියලා කොහොම හරි මෙතන තියෙන සමුණල ජලාශය ඊට පොඩ්ඩක් මෙහාට ආපුවාම පේනවා මෙන්න මේ හරිය උඩවලම ජලාශය ඒකම දැන් මේ දිගටම දැන් මේ වංගෙඩිගල මේ කඳු පන්තිය තමයි මධ්‍යම කඳු කරේ අර කඳු මායිම ඒ කියන්නේ කඳුවල අවසානයේ වගේ තියෙන මේ ටික. ඉතින් මෙතනින් එහාට දිගටම තැනිතලාගෙන ඉඳන් ලොකු වීව් එකක් පේනවා. දැන් මං කිව්වා වගේ මෙතන තියෙන්නේ උඩවල ජලාශය. උඩවල ජලාශය මෙතනින් පොඩ්ඩක් මෙහාට ආපුවම මෙන්න මේ ඇඟිල්ල තියෙන තැනින් පේන්නේ පුරගල රජමහා විහාරය. ඒ ටික එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ දිගටම එහෙම ආපුවාම එහායින් අපේ ශේෂවිච්ච කඳු කීපයක් පේනවා. අතනක් ජලාශයක් තියෙනවා. මම හිතන්නේ ඒක හරියටම නම බලලා මම කියන්නම් වීඩියෝ එකක් දාන්න. ජලාශ කීපයක් මෙතනත් එකක් තියෙනවා මෙතනත් එකක් තියෙනවා. පොඩි ජලාශ වර්ගයක් මෙතනක් තියෙනවා. මේ දිගටම තැන ඉතලාවක් තමයි තියෙන්නේ. මැප් එක බලු විදියට ගත්තොත් එහෙනම් දැන් ඩිරෙක්ෂන් එකත් එක්ක ගත්තම මේ පැත්ත අම්පාර මේ පැත්ත බදුල්ල කියන්නේ මේ පාර අම්පාර මුන්රාගල හම්බන්තොට පැති වෙන්න ඕනේ. ඒ වගේ වෙන්න ඕනේ. පෑතින් පේනවා. මතන මේ හොඳන පායන කාලයට මතන මුහුදක් පේන්න ඕන අනිවාර්යයෙන් මොකද ලොකු රේඛාවක් මෙන්න මේ හරියෙන් පේනවා. රේඛාව මේ හරියෙන් රේඛාවක් වගේ පේනවා. මතන මුහුද පැත්ත වෙන්න ඕනේ. රේට් එක තමයි දැන් මේ තියෙන වංගඩේගල ෆස්ට් වීක් එකේ ඒ පාර දිගේ ආපුවම තමයි එතන එන්න පුළුවන් වෙන්නේ. ඔය ටික තමයි ඉතින් මෙතන පේන view එක. මම දන්න විදිය තමයි විස්තර කරාවු. මම බලලා තව වීඩියෝ එකේ මැදදී දාන්න විස්තර ටික මේ තමයි කැන් ටික කියලා. වීඩියෝ එකේ පොඩි හිතලක් තියෙනවා මේ කතාවනත් පොඩ කමාලි වීඩියෝ එකක් තියෙනවා. හැබැයි ඒ කාපු කට්ටත් එක මේ දැන් තියෙන දර්ශනය දැක්කම පාඩු දේ කෑමේ හදන ගමන් ඉන්නේ. ඕන කියන්න මොකද හදන්නේ කියලා අපි හදන්නේ නූඩල්ස් සුයි සොසේජ්. ඇත්තම දාගොත් ඊරා කෑම හැදුවේ නැහැ. ඒ තමයි ඇත්තම සීන් එකේ උනේ. මොකදම හෙම්බත් රැටියේ ඉතින් හැදුවේ නැහැ. තීප පොඩි පොඩි කෑම ටික කාලා හිටියේ. දැන් ඉතින් තියෙන කෑම ඔක්කොම හදන්නවා. ඒක තියෙනවා අපේ නූඩල්ස් ටික දෙන්න ලැහැස්ති. पानी वाइन आऊ पොඩ්ඩක් අර දුරින්
පලාව කුලක් එනවා බලමු දවල් දින වහින නැති එතකොට ටක් ගාලා කෑම කාලා රෙදි ටික වේලගෙන යනවා පොඩි පැනලා නේ ඇයියන්නේ අන්න අපේ උදේ කෑම එක තියෙනවා නෝනස් සොසේජස් පාලතුරුත් තියෙනවානේ පාලතුරු කිරිකුත් තියෙනවා ඔතන තමයි තිබ්බේ ආට එක අපි කාලා එතන කෑම් සයිට් එක අස් කරලා අපිටත් වෙන්න ඕනේ මොකද දවල් වෙද්දි වහින්න පුළුවන් නිසා හරි පියා අම්බු ඉස්සරහට කෝපි කියනවා ටික ටික දාන්න තිබ්බේ අරකින් දන්නවා හරි ගයිස් එහෙනම් දැන් අපි කැම්පින් ප්ලේස් එක අස් කරලා තිබ්බ තිරම පිරිසුදු කරලා ආයෙම පල්ලහට යන්න ගමන් ඉන්නේ මම වීඩියෝ එකකින් නතර කරන්නම් වෙනදාගේ තමයි දැන් කලින් ආවේ සෝලෝ කැම්පින් එකක් කරන්න හිතාගෙන හැබැයි අදත් යාළුවෙන් සෙට් වුණා යොහාන් රුවන් අයියා අහම්බෙන් සෙට් උනේ අහම්බෙන් සෙට්ලා කොමාරි පිට ගිහිල්ලා පිටියටින් හොඳයි සාමාන්‍යයෙන් සෝලෝ කැම්පින් කියලා ආවට අන්තිමට මොකද සෝලෝ කැම්පින් උන්නේ නැහැ හැබැයි වෙන මාතල්ලක් ගත්තා ඉතින් ඊයේ කට්ටක් කෑවනේ ඒ ඇස්සත් ඒ කට්ටක් කෑවා ඒ අත්දැකීම ඉතින් මරු අපි කට්ටියටම එහෙනම් මම වීඩියෝ එක මෙතනින් නතර කරන්න මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට දාන්න channel එක subscribe කරලා තියාගන්න ඊගටම එන ජය වේවා